ආයි ආයිබෝවන් ස්ටඩි විත් දිරු YouTube channel එකට මම ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 ප්‍රශ්න පත්‍රයේ විද්‍යාව පළවෙනි කොටස. ඉතින් දුවේ පුතේ මම හිතනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ගොඩක් ඵලදායී වෙයි. ඔයාලා සාකච්ඡාව අතරතුර මම කියන විෂය කරුණු පොතක සටහන් කරගත්තොත්. එහෙනම් පොතක් පෑනක් අරගෙන සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය කුමක්ද? අපෙන් අහන්නේ මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය කුමක්ද? මෙතනදී අපිට වැදගත් කරුණු ටිකක් තියෙනවා. ප්‍රශ්නේ කියවන අතරම ඉතාමත්ම සාවධානව බැලිය යුතුයි. අපි බලමු බහිස්රාවය කියන්නේ මොකද්ද? අපි කියනවා මිනිසාගේ පරිවෘත්තීයේදී නිපදවන පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවය කියලා. එතකොට පරිවෘත්තීය කියන්නේ ජීවී දේහයක් මිනිසාගේ දේහය තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව අපි කියනවා පරිවෘත්තීය කියලා. මේ පරිවෘත්තීය ක්‍රියාවලි වලදී නිපදවෙන අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම තමයි බහිස්රාවය. එතකොට ඉන්ද්‍රියනේ අහන්නේ. අපිට එකහෙලාම මෙන්න මේ වර්ණය අයින් කරන්න පුළුවන්. අක්මාව කියන වර්ණය. මොකද අක්මාව බහිස්රාවය කියන්නේ සිද්ධ කරන ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. කියන්නේ නිපදවන බහිස්රාවීය ද්‍රව්‍ය දේහෙන් එළියට දාන්න අක්මාව සහභාගී වෙන්නේ නැහැ. එයා බහිස්රාවීය ද්‍රව්‍යයක් වෙන යූරියා සංශ්ලේෂණය කරනවා. හැබැයි බහිස්රාවය සිද්ධ කරන්නේ නැහැ. සංශ්ලේෂණය කරන යූරියා ඒ හින්දා බහිස්රාවය සිද්ධ කරන්න නැති හින්දා ඒක අයින් කරන්න පුළුවන්. දැන් තියෙනවා බහිස්රාවීය ඉන්ද්‍රියන් තුනක්. වෘක්ක, පෙනහැලි, සම. හැබැයි ප්‍රශ්නේ අහන්නේ නයිට්‍රජනීය බහිස්රාවය. මොකද දුවේ පුතේ නයිට්‍රජනීය බහිස්රාවය? ඒ කියන්නේ බහිස්රාවීය ඵලයක් ලෙස ඒ බහිස්රාවීය ඵලවල නයිට්‍රජන් කියන සංයෝගය තියෙන්න ඕනි. අපි දන්නවා අපේ දේහය තුල තියෙන නයිට්‍රජනීය බහිස්රාවී ඵල වෙන්නේ යූරියා සහ යූරික් අම්ලය. ඉතින් පෙනහැලි යූරියා හෝ යූරික් අම්ලය බහිස්රාවය කරන්නේ නැහැ. එයාලා බහිස්රාවය කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප. ප්‍රාශ්වාස වාතය ලෙස තමයි සිය බහිස්රාවය සිද්ධ කරන්නේ. එහෙනම් පෙනහැලි කියන උත්තරෙත් අයින් කරන්න පුළුවන්. ඊළඟට අපිට උත්තර දෙකක් ඒ කියන්නේ වර්ණ දෙකක් ඉතුරු වෙනවා වෘක්ක සහ සම. කොහොමද අපි තර්ක කරන්නේ? මේ දෙන්නාම යූරියා සහ යූරික් අම්ලය බැහැර කරනවා. හැබැයි දුවේ පුතේ මෙතනදී ප්‍රශ්නේ කියලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සිදු කරන ඉන්ද්‍රිය කුමක්ද? එහෙනම් අපි දන්නවා වෘක්ක බහිස්රාවීය ද්‍රව්‍ය පිට කරන්නේ යූරියා, ඒ කියන්නේ මුත්‍රා මගින්. මුත්‍රා වල දැන් සමෙන් දහදිය මගින්. ඒතකොට දහදිය වලට වඩා මුත්‍රා වල තියෙන යූරියා ප්‍රමාණය වැඩි. එහෙනම් නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන්ම සිදු කරන ඉන්ද්‍රිය වෙන්නේ වෘක්ක. දැන් සමෙනොත් යූරියා සහ යූරික් අම්ලය බැහැර කරනවා. හැබැයි වෘක්කවල බැහැර කරන මුත්‍රාවල තරම් දහදියවල ඒවා අඩුයි. එච්චර නෑ. ඒ හින්දා වෘක්ක තමයි පිළිතුර වෙන්නේ. ඉතින් දුවේ පුතේ මම මේ chart එකක් හදලා තියෙනවා. බලන්න බහිස්රාවීය ද්‍රව්‍ය, බහිස්රාවීය ඉන්ද්‍රිය, බහිස්රාවය සිදු කරන ආකාරය. දැන් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප පෙනහැලි සිදු කරන්නේ ප්‍රාශ්වාස වාතය. ඊළඟට යූරියා යූරික් අම්ලය ලවණ වර්ග හා ජලය වකුකඩු මුත්‍රා මගින් තමයි බැහැර වෙන්නේ. මෙතනත් ඒ ටිකම එන්න ඕනි යූරියා යූරික් අම්ලය සෝඩියම් ක්ලෝරයිඩ් හා ජල වාෂ්ප. මෙතන හදාගන්න දුවේ පුතේ මෙතනටත් එන්න ඕනි යූරියා යූරික් අම්ලය සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජල වාෂ්ප සම දහදිය ඔස්සේ තමයි බැහැර කරන්නේ. ඉතින් මේකේ උත්තරේ වෙන්නේ වෘක්ක. මොකද
ප්‍රධාන වශයෙන්ම සිදු කරන අවයවය ඒ කියන්නේ ඉන්ද්‍රිය අහන්නේ. එතකොට වෘක්කවල තියෙන්නේ මුත්‍රා. මුත්‍රා ඔස්සේ බැහැර කරන යූරියා ප්‍රමාණය සමෙන් බැහැර කරන දහදිය ප්‍රමාණයට වඩා වැඩි. එහෙනම් ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජනීය බහිස්රාවය සිද්ධ වෙන්නේ වෘක්ක හරහා. ඊළඟට අපෙන් අහන්නේ පීඩනයේ ඒකක. දුවපතේ අපිට එකවර උත්තරේ ගන්න අමාරුයි නම් දැන් උත්තරේ නම් වෙන්නේ NM ඍණ 2. හැබැයි උත්තරේට එකවර යන්න බැයි නම් අපි මෙන්න මේ විදිහට තර්ක කරනවා. දැන් පීඩන ඒකකනේ අපෙන් අහන්නේ. එතකොට පීඩනයේ ව්‍යුත්පන්න වන සමීකරණයක් හිතලා බලනවා. බලන්න අපිට ලියන්න පුළුවන් පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය කියලා. පීඩනය සමානයි F බෙදීම A කියලා. බලය බෙදීම වර්ගඵලය කියලා. බලය බෙදීම වර්ගඵලය. එතකොට මම මේ F දාලා තියෙන බලය කියන එක අර්ථ ගන්නවන්න. A කියලා දාලා තියෙන්නේ වර්ගඵලය කියන එක අර්ථ ගන්නවන්න. එතකොට බලය වර්ගඵලයෙන් බෙදුවාම අපිට පීඩනය කියන එකේ ඒකකය ලැබෙනවා. එතකොට බලය ගත්තාම බලයමයිනේ අන්තර්ජාතික සම්මත ඒකකය අපි ඊළඟට බලනවා. බලයමයින අන්තර්ජාතික සම්මත ඒකකය. බලයමයින අන්තර්ජාතික සම්මත ඒකකය මොකද්ද? නිව්ටන්. අපි වෙන පාඩයකින් ලියමුකෝ. බලයමයින අන්තර්ජාතික සම්මත ඒකකය වෙන්නේ නිව්ටන්. එහෙනම් ඔන්න බලය වෙනුවට අපි නිව්ටන් ලියාගත්තා. මට කියන්න වර්ගඵලයමයි ඉන්නේ කොහොමද කියලා? වර්ග මීටර. එතන වර්ග මීටර. එතකොට දැන් නිව්ටන් බලය වෙන්නේ එහෙනම් අපි නිව්ටන් ඉර උඩ ලියා ගන්නවා. ඊළඟට වර්ග මීටර කියන්නේ පහළ තියෙන වර්ගඵලයනේ. එහෙනම් වර්ගඵලය වර්ග මීටර කියන එක ඉරෙන් පහළ ලියා ගන්නවා. වර්ග මීටර. එතකොට අපිට ලියන්න පුළුවන් මේ යට තියෙන දර්ශකයේ උඩට එනකොට දර්ශකයේ ඍණ වෙනවා. ඒ කියන්නේ m කියන m වර්ගය කියන එක නා ඉර උඩට එනකොට nm ඍණ 2 වෙනවා. එතකොට උත්තරය වෙන්නේ nm ඍණ 2. මොකද මේ ධන 2 උඩට එනකොට ඍණ 2ක් විදිහට තමයි ලියවෙන්නේ. එහෙනම් උත්තරේ එනවා අපිට nm ඍණ 2 කියලා. අපි ආයෙ පාරක් බලමු. දැන් පීඩනයේ ඒකකයනේ අපෙන් අහන්නේ. කෙලින්ම අපිට මේක ගන්න බැයි නම් අපි කරන්නේ පීඩනයේ ලැබෙන සමීකරණයක් බලන්න. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඊට පස්සේ බලනවා ඒ වගේ ඒකක මොනවද කියලා. දැන් බලයමයිනේ නිව්ටන් වලින්. වර්ගඵලයමයිනේ වර්ග මීටර වලින්. එහෙනම් නිව්ටන් බෙදීම වර්ග මීටර. මේ වර්ග මීටර ඉර උඩට යනකොට ධන 2 ඍණ 2ක් වෙනවා. එතකොට උත්තරේ එනවා nm ඍණ 2 කියලා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකේ අහන්නේ දුවේ පුතේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු දෙකට එක අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය කුමක්ද? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය වෙන්නේ 2:1. දැන් පිළිතුර නම් වෙන්නේ කාබෝහයිඩ්‍රේට. පිළිතුර වෙන්නේ කාබෝහයිඩ්‍රේට. හැබැයි පිළිතුර අපිට කාබෝහයිඩ්‍රේට කියලා ගන්න මතක නෑ කියමුකෝ. හැබැයි අපි හැමෝම දන්න සමීකරණයක් තියෙනවා. ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණීය සමීකරණය. ඒකේ කියන්නේ මොකද්ද? 6ක් කාබන් ඩයොක්සයිඩ් 6ක් ජලය එකතු වෙලා ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් ධන 6ක් ඔක්සිජන් හදනවා. ඒතර ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ග්ලූකෝස් වල අණුක සූත්‍රය මතකද? ග්ලූකෝස් වල අණුක සූත්‍රය ලියමු. C 6ක් තියෙනවා. කාබන් 6යි. C 6යි. ඊළඟට හයිඩ්‍රජන් 12යි. හයිඩ්‍රජන් 12යි. ඔක්සිජන් 6යි. ඔක්සිජන් 6යි. මම බෝඩ් එක ක්ලීන් කරලා ආයෙ පාරක් ලියන්නම්.
මේ විදිහට ලියමු. කාබන් තියෙනවා 6ක්. කාබන් 6යි. ඊළඟට හයිඩ්‍රජන් 12යි. හයිඩ්‍රජන් 12යි. ඊළඟට ඔක්සිජන් තියෙනවා 6ක්. ඔක්සිජන් 6යි. එතකොට බලන්න හයිඩ්‍රජනුයි කාබනුයි අතර අනුපාතය බලන්න. 6ට 12යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් 12ක් තියෙනවා. හයිඩ්‍රජන් 12ක් තියෙනවා. ඔක්සිජන් තියෙන කීයද? 6යි. ඒ කියන්නේ 6 12ට 6යි නම් 6න් 6න් කැපුණොත් මේක 6න් බෙදුවොත් මෙතන 1ට 2යි. එහෙනම් බලන්න ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. එයාගේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය 2ට 1යි. එහෙනම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2ට 1 අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය කුමක්ද ඇහුවොත් උත්තරේ වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ලිපිඩ වලත් තියෙන CHO හැබැයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1 වෙන්නේ නැහැ. එහෙනම් කාබෝහයිඩ්‍රේට්. ඊළඟ මේ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ සෑම මූලද්‍රව්‍ය ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න. පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න. සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම න්‍යෂ්ටිය නියුට්‍රෝන අඩංගු වේ. දැන් බලන්න දුවේ පුතේ මම දැන් මේ පරමාණුවක් අඳිනවා. දැන් මේ පරමාණුවක් ඇඳලා පස්සේ මේ පරමාණුවේ මැද තමයි න්‍යෂ්ටිය පිහිල්ලා තියෙන්නේ. දැන් මේ ඉලෙක්ට්‍රෝන වලල්ල එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන කවච මේකේ මැද න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටියේ තියෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. න්‍යෂ්ටියේ තියෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. හැබැයි කියනවා සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම න්‍යෂ්ටියේ නියුට්‍රෝන අඩංගු වේ කියලා. සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම න්‍යෂ්ටියේ නියුට්‍රෝන අඩංගු වේ කියලා. දැන් පොඩ්ඩක් මතක් කරගන්න හයිඩ්‍රජන් වල එක සමස්ථානිකයක් තියෙනවා ප්‍රෝටියම් කියලා. මේ ප්‍රෝටියම් කියන සමස්ථානිකයේ න්‍යෂ්ටියේ සමස්ථානික පරමාණුවේ න්‍යෂ්ටියේ නියුට්‍රෝන නැහැ. නියුට්‍රෝන ගාන 0යි. ප්‍රෝටෝන 1යි කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. ප්‍රෝටෝන එකක් තියෙනවා. කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හැබැයි නියුට්‍රෝන නැහැ. නියුට්‍රෝන ගාන 0. එහෙනම් සෑම මූලද්‍රව්‍ය පරමාණුකම න්‍යෂ්ටියේ නියුට්‍රෝන අඩංගු වේ කිව්වොත් ඒක වැරදි. සෑම එකකම අඩංගු නැහැ. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ වර්ණය සෑම පරමාණුවකම න්‍යෂ්ටියේ අඩංගු නියුට්‍රෝන ගාන හා ප්‍රෝටෝන ගාන සමාන වේ කියනවා. බලන්න මේ පිළිතුර හරිද කියලා. සෑම පරමාණුවකම න්‍යෂ්ටියේ අඩංගු නියුට්‍රෝන ගාන හා ප්‍රෝටෝන ගාන සමාන වේ. මොකද හිතන්නේ? අපි දන්නවා නියුට්‍රෝන ගාන ප්‍රෝටෝන ගාන සමාන වෙන්නේ නැහැ. දැන් උදාහරණ පරමාණුවක් ලෙස සෝඩියම් ගන්න. සෝඩියම් වල ප්‍රෝටෝන ගාන සමානයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හැම මූලද්‍රව්‍යයකම එහෙමයි. මේ ප්‍රෝටෝන ගාන සමාන වෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 11යි කියන්නේ ප්‍රෝටෝන 11යි. ඊළඟ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතුව නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානේ එකතුව අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ 23යිනේ. එතකොට බලන්න සෝඩියම් වල ප්‍රෝටෝන 11යි සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ 23යි. එහෙනම් මේ දෙන්නගේ එකතුවනේ 23ක් වෙන්නේ.
එහෙනම් ප්‍රෝටෝන 11යි නම් අපි දන්නවා නියුට්‍රෝන එහෙනම් 12ක් තියෙනවා. ඒකෙම පැහැදිලි වෙනවා සෑම මූලද්‍රව්‍යයකම තියෙන න්‍යෂ්ටියේ නියුට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට සමාන නෑ කියලා. සෑම කියන වචනේ තියලා තියෙනවා. ඊළඟට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණුක ක්‍රමාංක සමාන විය හැකිය. ඒක හිතලා බලන්න. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණුක ක්‍රමාංක සමාන විය හැකිය. ඒකත් වැරදි දුවේ පොතේ. දැන් පරමාණුක ක්‍රමාංකය අනුවනේ ආවර්තිතා වගේ මූලද්‍රව්‍යයකට කොටුවක් හිමි වෙන්නේ. එහෙනම් සමාන පරමාණු ක්‍රමාංක තියෙනවා නම් එකම කොටුවේ මූලද්‍රව්‍ය දෙකක් ලියවෙන්න ඕනි. එහෙම ලියවෙන්නේ නැහනේ නේද? එහෙනම් වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණුක ක්‍රමාංක සමාන විය හැකිය කිව්වොත් ඒක වැරදි. ඊළඟ ප්‍රශ්නේ බලන්න දුවේ පුතේ. ඊළඟ වර්ණය එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තිබිය හැකිය. මේකට අපි තනි වචනයක් කියනවා. එකම මූලද්‍රව්‍යයේ පවතින වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු වලට වචනයක් කියනවා. මොකද්ද කියන්නේ? සමස්ථානික කියලා. එකම මූලද්‍රව්‍යයේ පවතින වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු වලට අපි කියනවා සමස්ථානික කියලා. මෙන්න මම ටයිප් කරා එකම මූලද්‍රව්‍යයේ පවතින වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු වලට කියනවා සමස්ථානික කියලා. එතකොට දැන් මට කියන්න සමස්ථානික වල පැවැත්මක් තියෙනවා. එහෙනම් එකම මූලද්‍රව්‍ය වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තියෙන්න පුළුවන්. අපි ඒවට කියනවා සමස්ථානික කියලා. එහෙනම් මේ පිළිතුර හරි. අපි සමස්ථානික ගැන තව චුට්ටක් කතා කරමු. මෙන්න මෙහෙම. සමස්ථානික. මේ දැන් මම අරන් තියෙන හයිඩ්‍රජන් වල තියෙන සමස්ථානික තුන. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. බලන්න සමස්ථානිකේ හැදෙන්නේ කවුරු වෙනස් වෙලාද? න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගාන වෙනස් වෙලා. එතකොට ප්‍රෝටෝන ගානත් සමානයි, ඉලෙක්ට්‍රෝන ගානත් සමානයි. හැබැයි න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගාන වෙනස් වෙලා තියෙනවා. නියුට්‍රෝන ගාන වෙනස් වීම නිසා මොකද වෙන්නේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතු වෙලානේ සාපේක්ෂ අණුක ස්කන්ධය හැදෙන්නේ. එතකොට ස්කන්ධ ක්‍රමාංකය හැදෙන්නේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය නෙවෙයි ස්කන්ධ ක්‍රමාංකය හැදෙන්නේ. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන. එහෙනම් නියුට්‍රෝන ගාන වෙනස් වෙන්න කවුද වෙනස් වෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මේකෙන්ම පැහැදිලි වෙනවා එකම මූලද්‍රව්‍ය කියන්නේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන පරමාණු තියෙනවා. ඒවට අපි කියනවා හයිඩ්‍රජන් වල තියෙන සමස්ථානික කියලා. එහෙනම් එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තියෙන්න පුළුවන්. ඊළඟට එන ප්‍රශ්නේ බලන්න. පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ ස්ථීර පටකයක් වන්නේ කුමක්ද? එතකොට ශාක පටක ගැන තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒ අහන්නේ සංකීර්ණ ස්ථීර පටක. අපි ශාක පටක ගැන ෂෝට් නෝට් එකක් බලමු. දැන් දුවේ පුතේ ඔයාලා මේ දකින්නේ ශාක පටක ගැන කෙටි සටහනක්. ශාක පටක ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. විභාජක පටකයි ස්ථීර පටකයි. විභාජක පටකයි ස්ථීර පටකයි. එතකොට ශාක පටක ආකාර දෙකක් තියෙනවා. එකක් විභාජක පටක අනිත් එක ස්ථීර පටක. එතකොට විභාජක පටක අපිට කොටස් තුනක් තියෙනවා. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශවික විභාජක කියලා. මොකද මේ විභාජක පටකයක් කියන්නේ? ඒ කියන්නේ තවදුරටත් බෙදිලා නවසෛල හැදෙන්න පුළුවන් පටකයකට අපි කියනවා විභාජක පටක කියලා. කියන්නේ තවදුරටත් විභාජනය වෙන්න පුළුවන් ඒ පටකයේ තියෙන සෛලවලට. ඒකට අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශවික විභාජක. ස්ථීර පටක. ස්ථීර පටක කියන්නේ තවදුරටත් බෙදෙන්න බෑ ඒ සෛලවලට. ඒවට කියනවා ස්ථීර පටක කියලා. කොටස් දෙකයි සරල පටක හා සංකීර්ණ පටක. ස්ථීර පටකයේ තියෙන සෛල වර්ග ටික ඔක්කොම එක සමානයි නේද? දැන් මුදුස්තර වල තියෙන සෛල ටික එකම විදිය.
දුඩස්තර වල තියෙන කට්ටිය එක විදිහක්. ස්ථූල කෝණාස්තර එක විදිහෙන්ම හැදිලා තියෙන්නේ. එහෙම හැදිලා තියෙනවනේ ඒවට කියනවා සරල පටක කියලා. සංකීර්ණ පටක වෙන්නේ ඒ ශෛලම පටකයේ ගත්තොත් එයා හැදෙන්න විවිධ වර්ගයේ සෛල ටිකක් එකතු වෙනවා. කියන්නේ එකම හැඩේ නෙවෙයි විවිධ හැඩයන් තියෙන සෛල ටික. එතකොට ඒවට කියනවා සංකීර්ණ පටක කියලා. එතකොට සරල පටක හා සංකීර්ණ පටක කියලා ස්ථීර පටක ආයේ කොටස් දෙකකට බෙදෙනවා. සරල පටක වලට උදාහරණ තමයි මුදුස්තර, දුඩස්තර, ස්ථූල කෝණාස්තර. සංකීර්ණ පටක වෙන්නේ ශෛලම සහ ෆ්ලෝයම්. එතකොට අපි ප්‍රශ්නෙට යමු. දැන් අපෙන් අහන්නේ පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ ස්ථීර පටකයක් වන්නේ කුමක්ද කියලා. කවුද වෙන්නේ සංකීර්ණ ස්ථීර පටකයක් වෙන්නේ? එහෙනම් සංකීර්ණ ස්ථීර පටක දෙකයි කතා කරේ. ශෛලම සහ ෆ්ලෝයම. එහෙනම් මෙතන ශෛලම උත්තරේ තියෙනවා. එහෙනම් ශෛලම තමයි පිළිතුර. මෘදුස්තර පටකේ, දුඩස්තර පටකේ, ස්ථූල කෝණාස්තර ඇවිල්ලා ස්ථීර පටක, හැබැයි සරල ස්ථීර පටක. සංකීර්ණ ස්ථීර පටක දෙකයි ශෛලම සහ ෆ්ලෝයම. එහෙනම් ශෛලම තමයි උත්තරේ වෙන්නේ. හරි දුවේ පුතේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පොඩ්ඩක් බෝඩ් එක ක්ලීන් කරගමු. ඉතින් පුංචි ඉල්ලීමක් කරන්න ඕනි. මගේ channel එක subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මම දිගටම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. අපි ඊළඟ පාර නම් white board එකක් භාවිතා කරමු. මේකේ අපහැදිලි නම් ලියන එක. ඉතින් දුවේ පුතේ දැන් ඊළඟ ප්‍රශ්නය අහනවා ලෝහ සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව කුමක්ද? ලෝහ සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව කුමක්ද? දැන් මම සන්නායකයක් අඳින්නම්කෝ. මෙන්න දැන් මම සන්නායකයක් අඳිනවා. මෙහෙම හිතමුකෝ. ඔන්න සන්නායක කම්බිය. අපි කියනවා විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ මේ දිශාවට නම්, ඒ කියන්නේ සම්මත ධාරාව මේ පැත්තට යනවා නම් මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ දිශාවට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි සම්මත ධාරාව යන්නේ කියලා. ඒකෙම අර්ථ ගන්නෙනවා ලෝහ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව වෙන්නේ ඉලෙක්ට්‍රෝනේ. ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගමන් කරන්නේ. සචල ඉලෙක්ට්‍රෝන තමයි විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වෙන්නේ. නම් ඉලෙක්ට්‍රෝන. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හත හා අට ප්‍රශ්න පහත රසායනික සමීකරණය මත පදනම් වේ. M ඝනය සිංක් සල්ෆේට් එක්වස් ජලීය ද්‍රාවණය M සල්ෆේට් එක්වසන් සිංක් සල්ෆේට්. සිංක් සල් මේ සොලිඩ් කියන්නේ ඝන අවස්ථාව කියන එක. එතකොට M කියන මූලද්‍රව්‍ය අපි දන්නේ නැහැ. එයාව තමයි දැන් මේ හොයන්න යන්නේ. M කියන මූලද්‍රව්‍ය දන්නේ නැහැ. දැන් අපි බලමු. ඉහත රසායනික සමීකරණයේ M ලෙස දක්වා ඇති ලෝහය විය හැක්කේ. අපි දන්නවා මේක තර්ක කරන්නේ අනිවාර්යයෙන්ම මෙතනදී විස්ථාපනය වෙලානේ තියෙන සල්ෆේට වල ඍණ දෙක. ඍණ දෙක මෙයා ධන දෙකක් වෙන්න ඕන. එතකොට මේ ධන දෙක ඔක්සිකරණාංකය මේ හැමෝටම වගේ පෙන්වන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි සක්‍රීයතා ශ්‍රේණිය. සක්‍රීයතා ශ්‍රේණියේ සිංක් වලට වඩා උඩින් පිහිටි මූලද්‍රව්‍යයක් වෙන්න ඕනි. එහෙනම් උඩින් පිහිටි මූලද්‍රව්‍යයක් තමයි, එහෙම නැත්නම් ඉහළින් පිහිටි මූලද්‍රව්‍යයක් තමයි මෙන්න මෙයා විස්ථාපනය කරලා මෙතනට සම්බන්ධ වෙන්නේ. එහෙනම් සක්‍රීයතා ශ්‍රේණියේ සිංක් වලට වඩා ඉහළින් ඉන්නේ මැග්නීසියම්. එහෙනම් පිළිතුර වෙන්නේ මැග්නීසියම්. එතකොට ඉහළින් පිහිටි මූලද්‍රව්‍යයක් තමයි මෙයාව විස්ථාපනය කරලා මෙතනට සම්බන්ධ වෙන්නේ. එතකොට සිංක් වලට වඩා මැග්නීසියම් සක්‍රීයතා ශ්‍රේණිය ඉහළින් ඉන්නවා. ද මැග්නීසියම් සම්බන්ධ වෙනවා. එතකොට
ඉහත රසායනික සමීකරණයේ අයත් වන ප්‍රතික්‍රියා වර්ගය කුමක්ද? එතකොට මෙතන තිබ්බ මූලද්‍රව්‍ය ඉවත් කරලා විස්ථාපනය කරලා එක්කෙනෙක් සම්බන්ධ වෙලා. එහෙනම් මේක ඇවිල්ලා විස්ථාපන ප්‍රතික්‍රියාවක්. يعني මෙයා විස්ථාපනය කරා මෙතනට මෙයා සම්බන්ධ වුණා. හැබැයි එක්කෙනායි විස්ථාපනය කරේ මෙයා මෙතනට විස්ථාපනය කරා විතරයි. ඒ කියන්නේ මෙයා මෙතනින් ගලවලා දැම්මා විතරයි. මෙතනට සම්බන්ධ වුණා විතරයි. අය වෙනසක් වුණේ නැහැ. ඒ හින්දා මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. අපි ප්‍රතික්‍රියා 4 ගැනත් කතා කරමු. දැන් දුවේ පුතේ මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා වර්ග 4ක් තියෙනවා. මොනවද? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් ගත්තොත් දෙකක් මැග්නීසියම් ඔක්සිජන් දෙකක් එක්ක සම්බන්ධ වෙලා O2 අණුවක් එක්ක සම්බන්ධ වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. කියන්නේ සංයෝජනය වෙලා මේ දෙන එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. එහෙනම් ඒ වගේ එකට කියනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. ඊළඟට රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. එතකොට KMnO4 දෙකක් KMnO4 K2MnO4 MnO2 ධන O2 බවට පත් වෙලා. මෙතනදී මේ තියෙන ලොකු අණුව කැඩිලා ගිහිලා වියෝජනය වෙලා. මේවට කියනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ඊළඟට තියෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. බලන්න සිංක් කොපර් සල්ෆේට් සිංක් සල්ෆේට් ප්ලස් කොපර්. එතකොට සිංක් මේ කොපර් සල්ෆේට් තියෙන තැනට සිංක් සම්බන්ධ වෙලා. හැබැයි එක්කෙනයි විස්ථාපනය කරලා තියෙන්නේ. මෙන්න මෙතන තිබ්බ එක්කෙනා ගලවලා දාලා එතනට මෙයා සම්බන්ධ වෙලා තියෙනවා. එච්චරයි. ඒ හින්දා අපි කියන ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. දැන් මේ බලන්නකෝ. මේ උදාහරණේ බේරියම් ක්ලෝරයිඩ් සෝඩියම් සල්ෆේට් බේරියම් සල්ෆේට් සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මොකද වෙන්නේ? බේරියම් තියෙන තැන දැන් සල්ෆේට් තියෙන තැනට සෝඩියම් සල්ෆේට් තියෙන තැනට බේරියම් සම්බන්ධ වෙලා සල්ෆේට් අණුවට බේරියම් ක්ලෝරයිඩ් වල තියෙන ක්ලෝරයිඩ් වෙනුවට සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ සෝඩියම් අණුව සම්බන්ධ වෙලා දෙන්නෙක් විස්ථාපනය කරලා මෙතන තිබ්බ එක්කෙනා වෙනුවට මෙයා සම්බන්ධ වෙලා මෙතන තිබ්බ එක්කෙනා වෙනුවට මෙයා සම්බන්ධ වෙලා දෙන්නෙක් විස්ථාපනය වෙලා ඒ හින්දා ඒවට කියනවා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. එහෙනම් ප්‍රතික්‍රියා වර්ග 4යි රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. එසේනම් දුවේ පුතේ මෙතනදී සිද්ධ වෙලා තියෙන එක අණුවයි විස්ථාපනය වෙලා තියෙන්නේ මේ සල්ෆේට් වෙනුවට සිංක් ගැලවිලා මෙතනට ගිහිලා M සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මේක ඇවිල්ලා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. විෂම පෝෂීන් පමණක් අයත් වන රාජධානී වන්නේ. විෂම පෝෂීන් පමණක් අයත් වන රාජධානීන් වන්නේ. බලන්න විෂම පෝෂීන් පමණක් අයත් වන රාජධානීන් වන්නේ. කවුද විෂම පෝෂියෝ කියන්නේ? විෂම පෝෂීන් කියන්නේ තමාගේ ආහාර තමාම නිපදවන්න බැරි අය. කවුරු හරි නිපදවන ආහාරයක් මත යැපෙන්න. අපි කියනවා විෂම පෝෂියෝ කියලා. ඒ කියන්නේ සම්පෝෂීයෙක් නිපදවන ආහාරයක් මත තමයි යැපෙන්නේ. තමන්ගේ ආහාර තමන්ට නිපදවන්න බෑ. එතකොට සම්පෝෂීයෙක් නෙවෙයි. තමන්ගේ ආහාර තමන් නිපදව ගන්න කටියට සම්පෝෂීන් කියනවනේ. තමන්ගේ ආහාර තමන් නිපදවන්නේ නැහැ. සම්පෝෂියෙක් නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා නම් අපි ඒ කටේට කියනවා විෂම පෝෂියෝ කියලා. එතකොට සම්පෝෂීන් වෙන්නේ කවුද? දැන් විෂම පෝෂීන් පමණක් අයත් වෙන රාජධානිය තෝරන්න නම් සම්පෝෂීන් ඉන්න රාජධානි තියෙන කට්ටිය අයින් කරන්න. අපි දන්න හොඳම සම්පෝෂියෝ කවුද? හොඳට මතක් වෙන්නේ ප්ලාන්ටේ. ප්ලාන්ටේ කියන්නේ ශාක. මොකද ශාක සම්පෝෂී. ප්‍රභා සංශ්ලේෂණය මගින් හරිත ශාක තම ආහාර තමාම නිපදවා ගන්නවා. එහෙනම් ප්ලාන්ටේ රාජධානියේ තියෙන වර්ණ දෙකම ඉවත් කරන්න පුළුවන්.
මෙතනක් තියෙනවානේ ප්‍රොසෙස්ටා හා ප්ලාන්ටේ. ප්ලාන්ටේ තියෙනවා නම් ඉවත් කරන්න ඕනි. මොකද ප්ලාන්ටේ කියන්නේ ස්වයංපෝෂී. එහෙනම් විෂමපෝෂී පමණක් කිව්වොත් ඒ උත්තර ගන්න බෑ. දැන් ඉතුරු වෙන්නේ ෆංගයි ප්‍රොසෙස්ටා ෆංගයි ඇනිමාලියා. දැන් උත්තර දෙකෙන් ෆංගයි තියෙන හින්දා දැන් තර්ක කරන්න ඕනි ඇනිමාලියාත් එක්ක. දැන්ටම උත්තරේ ගන්න පුළුවන්. ඇනිමාලියා අපි දන්නවා සත්ත්ව රාජධානිය. සත්ත්ව රාජධානිය සියල්ලම විෂමපෝෂී. ඒ හින්දා උත්තරේ වෙන්නේ ෆංගයි ඇනිමාලියා. හැබැයි ප්‍රොසෙස්ටා ගැන මොකද කියන්නේ? එයාලා විෂමපෝෂීවද? ප්‍රොසෙස්ටාවන්ගේ සමහර අය ස්වයංපෝෂීව නේද? සමහර අය ස්වයංපෝෂීව. ඒ හින්දා එව්ග්ලීන වගේ කට්ටිය ස්වයංපෝෂී පෝෂණය පෙන්වන හරිතලව දරනවා. එහෙනම් ෆංගයි ප්‍රොසෙස්ටා කිව්වොත් ඒක අයින් කරනවා. ෆංගයි ඇනිමාලියා. ෆංගයි කියන්නේ දිලීර. දිලීර ගත්තාම දිලීර කියන්නේ මෘතෝපජීවී අවශෝෂක පෝෂණයක් පෙන්වන්නේ. එහෙනම් ෆංගයි විෂමපෝෂීව. ඇනිමාලියා කියන්නේ සත්ත්ව රාජධානිය. ඒ කට්ටිය විෂමපෝෂී. එහෙනම් විෂමපෝෂීන් පමණක් අයිති වෙන්නේ ෆංගයි සහ ඇනිමාලියා. මෙතන ප්‍රොසෙස්ටා තියෙන හින්දා මේ උත්තරේ ගන්න බෑ. ප්ලාන්ටේ තියනවා නම් අනිවාර්යෙන් අයින් කරනවා. මොකද ප්ලාන්ටේ ස්වයංපෝෂීයම් බව අපි දන්නවා. යාළ ප්‍රභා සංශ්ලේෂණය මගින් තම ආහාර තමා විසින්ම නිපදවා ගන්න. ඊට පස්සේ දුවේ පුතේ අපි 10 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පහත ව්‍යුහ හතරින් පොලිතීන් වල පුනරාවර්තන ඒකකය තෝරන්න. බලන්න පොලිතීන් කියන්නේ එතීන්, පොලිඑතීන්, පොලිතීන්. පොලිතීන් බහු අවයවීකරණය වෙනවා. එතකොට පොලිතීන් හැදෙන්නේ මේ ඒකක අණුව බහු අවයවීකරණය වෙලා. එතකොට බහු අවයවීකරණය සඳහා ලක්වන අණුවට අපි කියනවා පුනරාවර්තන ඒකකය. මෙයාව තමයි දිගින් දිගට බහු අවයවීකරණය වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ඇන්දොත් මෙතන හයිඩ්‍රජන්, මෙතන හයිඩ්‍රජන්, දැන් මෙතන ආයේ කාබන් පරමාණුවක්, මෙතන හයිඩ්‍රජන්, මේම හයිඩ්‍රජන්, මෙතන ඔහොම ආයේ මෙතනට ඔහොම සම්බන්ධ වෙලා මෙන්න මේ විදිහට දිගින් දිගට දාමයක් විදිහට ඔහොම කාබන් අණුවක් ආයේ මේ තියෙනවා. ඉතින් අර නැවත නැවත පුනරාවර්තනය වෙවි යන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ ඒකකය. ඒකට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. n දැම්මොත් ඒක පුනරාවර්තන ඒකකය වෙන්නේ ඒක බහු අවයවිකය. n ගාණක් වෙලා තියෙනවා. වෙන්නේ පුනා වෙන්නේ කවුද? මෙන්න මේ අණුව. එහෙනම් මෙයා තමයි පුනරාවර්තන ඒකකය වෙන්නේ. n දැම්මොත් ඒක පුනරාවර්තන ඒකකය වෙන්නේ නැහැ. දැන් මෙතන දිත්ත බන්ධනේ කැඩෙන්න ඕනේ. මොකද දෙපැත්තට බැඳෙන්න එපා. එතකොට ඒක වැරදි. මෙයා කොහොමත් එන්නේ නැහැ. එතකොට පොලිතීන් වල පුනරාවර්තන ඒකකය වෙන්නේ 2. එසේනම් දුවේ පුතේ අදට මම ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. ඊළඟ දවසෙත් අපි 2022 අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තවත් ප්‍රශ්න සාකච්ඡා කරමු. ඉතින් study with Diru YouTube channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මාත් එක්ක මෙතෙක් වෙලා සාකච්ඡාවට සවන් දුන් ඔබ සැමට ස්තුතියි.